ලින්ක් එකක එහෙම නැත්තම් ෆයිල් එකක වගේ ඕනම දෙයක වෛරස් තියෙනවාද කියලා චෙක් කරගන්න කැමතිද? යාළුවෝ එක ලින්ක් WhatsApp වල එවනවා. ඉතින් මේවා ක්ලික් කරන්න කලින් මේ වගේ වෛරස් තියෙනවද මේවා ට්‍රැකර් ලින්ක්ද කියලා චෙක් කරගන්න කැමතිද? එහෙනම් අපි යමු වීඩියෝ එකට. ආයිබෝන් සුබ දවසක්. ඉතින් අද වීඩියෝ එක බොහොම කෙටි වීඩියෝ එකක්. මම මේක කරන්න හිතුවේ මේ දවස්වල එක දේවල් කියලා WhatsApp වලින් එක ලින්ක් ෂෙයා වෙනවා, ඒ වගේ එක ෆයිල් ෂෙයා වෙනවා. ඉතින් මේවා ක්ලික් කරන්න, මේවා ඕපන් කරන්න කලින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේවා වෛරස් ලින්ක්ද එහෙම නැත්නම් ට්‍රැකින් ලින්ක්ද. ඉතින් මේක දැනගන්න ක්‍රමයක් තියෙනවා. අද අපි කතා කරමු මේක ගැන. ඉතින් මේකට අපි පාවිච්චි කරන වෙබ්සයිට් එකක්. මේ වෙබ්සයිට් එකේ නම තමයි virus total කියන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ වෙබ්සයිට් එක virus total. ඉතින් මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් ෆයිල් එකක් එහෙම නැත්නම් URL එකක් එහෙම නැත්නම් ඔයාලට එක වෙබ්සයිට් වගේ දේවල් ඕන සර්ච් කරලා වුණත් ගන්න පුළුවන්. ඉතින් අපි මාතෘකාවට අදාළ වෙන්නේ අපි අද කතා කරන්න යන්නේ link එහෙම නැත්නම් URL ගන්න නිසා මම මෙතන URL කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. ඉතින් මෙතනදී ඕනේ කරන්නේ ඔයගොල්ලොන්ට යාළුවෝ WhatsApp හරහා හරි එහෙම නැත්නම් ඕනම social media එකක් හරහා යන link එකක් එහෙම නැත්නම් website එකක link එකක් ඒ වගේ දෙයක් ඔයාට මේකට අවශ්‍ය වෙනවා. හරි, මං ගාව තියෙනවා random link එකක් website එකක. මං ඒක නිකන් paste කරලා බලනවා. ඊට පස්සේ enter button එක ඔබපුවාම මේ තියෙන්නේ no security vendors flagged this URL as malicious. ඒ කියන්නේ මේ link එක safe කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එක ඇන්ටිවෛරස් එන්ජින් 70කින් විතර තමයි හදලා තියෙන්නේ. කියන්නේ හොඳ security එකක් තියෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ එන්ජින්ස් වලින් මේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේම මම ඔයගොල්ලෝගේ තව දෙයක් ඉල්ලනවා, මේ වගේ වෙබ්සයිට් එකකට කිසිම වෙලාවක sensitive data input කරන්න එපා. ඒ කියන්නේ sensitive data ඇතුළත් කරන්න එපා. sensitive data කියන්නේ ඔයාලගේ පෞද්ගලික දේවල්, ඒ වගේ මිනිහෙක් අතට යන්න හොඳ නැති දේවල් කිසිම වෙලාවක මේ වගේ වෙබ්සයිට් එකකට ඇතුල් කරන්න එපා. කවුරු හරි සමහර විට එවන්න පුළුවන් අලුත් අවුරුදු තෑගිදීම නව ලබා ගන්න මේ link එක ක්ලික් කරන්න කියලා. එතකොට ඒ වගේ වෙලාවක කරන්න තියෙන හොඳම දේ තමයි ඒ link එක ක්ලික් කරන්න නැතුව ඒක copy කරගෙන ඇවිල්ලා මේ site එකේ paste කරන එක. ඉතින් ඔයාලට අන්තර්ජාලය වැඩ කටයුතු කරනකොට වෛරස් වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න තියෙන හොඳම වෙබ්සයිට් එකක් තමයි මේ virus total කියන වෙබ්සයිට් එක. ඒ නිසා ඔයාලත් ඔයාලගේ වටිනා data නැති කරගන්න කලින්, ඒ වගේ නොදන්න link එකක් ක්ලික් කරන්න කලින්, ඒ වගේ කවුරු හරි ෆයිල් එකක් ඕපන් කරන්න කලින් මේ වෙබ්සයිට් එකට දාලා පොඩි check up එකක් දාගන්න. මොකද ඔයා ක්ලික් කරන එක link එකක් ඇති, එහෙම නැත්නම් ඔයා ඕපන් කරන එක ෆයිල් එකක් ඇති, ඔයාගේ මුළු data ඔක්කොම වෙන කෙනෙක් සතු වෙන්න. ඒ නිසා සෑහෙන පරිස්සමින් ඔයා අන්තර්ජාලෙත් එක්ක වැඩ කරනකොට පරිස්සම් වෙන්න ඕන. හරි, ඉතින් එහෙනම් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. අද වීඩියෝ එක හරිම චූටි වීඩියෝ එකක්. අලුත් අවුරුදු කාලේ පරිස්සම් වෙන්න කියලා තමයි මම මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. මේක අලුත් අවුරුදු කාලේට විතරක් නෙමෙයි, හැම කාලෙටම අදාළ වෙනවා මේ වීඩියෝ එක. ඒ වගේම මේ ගැන නොදන්නා යාළුවෝ ඉන්නවනම් මේ වීඩියෝ එක යාළුවට ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක ලයික් කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝ දිගටම බලන්න ඕන අපිව subscribe කරලම තියාගන්න. එහෙනම් සුබ දවසක්.